අත්පත්‍රිකා කළ විජේවීර කවුද කියලා. විජේවීර කවුද? ඒක ගහලා ඒක මාතෘකාවට දාලා අපි දැම්මා විජේවීර යනු මේ අවියාජී පුලවාදිය අසහාය දේශ ප්‍රේමිකගේ සිරස්තල දාලා එයාගේ ඉස්තර ලියලා අපි ලීෆ්ලට් එකක් ගැව්වා. මේ දේශපාලන මේ වාමංශය පාරන එච්චර ගතියුත්තක් නැහැ කියලා මතේ මං හිටියා. ඔව් ඒ කියන්නේ එතකොට ජනතා විමුක්ති පෙරමුණ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද නම් කරන්න ඕනේ කියලා. මං කයිටින් ඒකට මේ මන්නම් පච්චක් ඒකට වෙනස් ආකාරي මං දැක්කා. එතකොට රුසියානු විප්ලවයේ කියුබන් විප්ලවයේ ඒ අත්දැකීම් තියුණානේ. ඉතින් මං කොම් නෑ මේක මොකද වෙනසක් එන්න ඕනේ කියලා. එතකොට අරකොල්ල එක කොයි වගේ වෙනසක්ද කියලා. එතකොට නඩුකාරට කේන්ති ගියා. ඔව්. නඩුකාරට කේන්ති කියලා තෝල් කඩ කතා කරලා කිව්වා අපව දාන්න කියලා එළියට. ඔව්. පස්සේ යතන හිටපු කෝට් සාජන් ගෑනලා අපව එළියට දාලා ඒ භූමියනොත් එළියට දැම්මා. ගේට් එකනොත් එළියට දැම්මා. ඔව්. කිව්වා අපිට අතලටින් තහනම් කරා. තහනම් කළා පස්සේ ඊළඟ සතිවාරය තමයි නියෝජිතෙක් ඇතුළට අරින්නත් ඔක්කොම එළියේ. ඔව්. එක්කෙන පාර හරහා පයින්නවා. පාසල් ටීචර් කෙනෙක් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වා. මොකද එතන ස්ටුඩන්ට්ලාගේ මේ ක්වාඩර් තුනට ඉස්පිරිතාලේ පිටුපස්සෙන් වගේ. පස්සේ පාර ක්‍රොස් කරලා ඇවිල්ලා පස්සේ අරයා ගියා ඉස්සරහට මං ගැන කියන්න මොකක් හරි. පස්සේ මං ගානේ මොන හරි මෙමුණන් පස්සේ මං ළඟට ඇවිල්ලා මගේ දිහා බලලා අපිට චට්ට කරලා අපි හම්බෙමු කියලා කියා එච්චරයි. අපි ඒගොල්ලෝ දැන් කතා කරන ඒගොල්ලන්ගේ ශෛලිය වෙනස් ටිකක්. අර ශරපුරුෂ අර මෙයාගේ අර නරක වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තමයි කිව්වේ මම ලොකු මහත්තයා අහුවෙලයි කියලා. එතන මම දන්නේ නැහැ ලොකු මහත්තයා. මොකද කිව්වේ ලොකු මහත්තයා අහුවෙලා. ඔව්. ලොකු මහත්තයා අරගෙන කිව්වා. ඔව්. ඔව් අරගෙන අන්න මේ ඉනුමන් කළා කියලා කිව්වා. කොහොමද කිව්වේ නෑ. පස්සේ කිව්වා මෙහෙමයි අපි ඒකට අදලා පෝස්ටර් ගහන්න ඕනේ කිව්වා. ඔව් දැන් දැනගෙන හිටියද කවුද මේ ලොකු මහත්තයා කියලා? දැනගෙන හිටියද මේ ලොකු මහත්තයා කියන්නේ කවුද කියලා? නෑ දැන් හිටියේ දන්නේ නෑ කවුද කියලා. අංගල් 18ක් අඩි දෙකක් විතර ගෙදෙකට 2.2 වගේ දිගට වගේ පෝස්ට් මේ කොළ කපාගෙන අපි දැන් අර කියන අපි අත්තන් දොන් ගොඩගත් විජේවීර සහෝදරයා වහානි දාස් කරව. වෙන මොකුත් නෑ කවුද කින්ද මන්ද නෑ. ඒක දැන් මට කල්පනා මම කල්පනා කරා කොහොමද නුවරඑළිය යන්නේ කියලා. ඔව්. ඉතින් මම ගා කොහොමද යන්නේ කියලා. එයාකෝ බය නෑ යන්න මම ගා කොහොමද යන්නේ කියලා. කොල්ලෙන් යන්නේ කිව්වා. දැන් රෝහණ විජේවීර සහෝදරයාව නිදහස් කරන්න කියලා. එතකොට මේක මුළු කොළඹ විතරද මේ පෝස්ටර් ගහන්නේ? අපි දන්නේ අපිට කොළඹ විතරයි කියලා. ඔව්. අපි ආරංචි වුණා මුළු ලංකාවේම ගහලා තියෙනවා යාපනයේ දිස්ත්‍රික්කේ ඇරෙන්න. ඔව්. මේ එකම ඒ පර්තය කතාවක් හැදුවේ පෝස්ටර් එක රෑම් පෝස්ටර් ගැහුවයි කියලා. ඔව්. වෙන කට්ටියක් අපි දැක්කේ නෑ. මොකද එතකොට ඔස්ට්‍රේලියාවට තමයි මැසේජ් එක ඇවිල්ලා තිබුණේ. ඒ උඩ තමයි අපි ටික ගියේ. වෙන කවුරුත් පිටින් ඇවිල්ලා හිටියේ දැක්කේ නෑ. අපි කණ්ඩායම ඔක්කොම ගිහලා ඒක පෙළියේ ඔක්කොම ඉඳගෙන හිටියා. ඉඳගෙන වෙන නඩු වලට කතා කරනකොට මේ දැන් මහන්සි දාලා කියනවා ලොකු මහත්තයා. ලොකු මහත්තයා මහන්සි දාලා ගෙනාවට අපි ඔක්කොම කට්ටිය හිටගත්තා. ඒක හිටගත්තේ නෑ හිට ගන්න උනාව. ඒ පක්ෂ නමෙන්නේ එතකොට තමයි. එතන නම් කීපයක් එනවා. ජාතික මුක්ති පෙරමුණ ජනකයි වගේ කොමියුනිස්ට් තරුණ මොකක්ද ඒ වගේ නම් ගොඩක් එනවා. එතෙන්දි තෝරගන්න මේගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ කියන හැමෝටම සමානයි කියලා ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ නම වැටෙන්නේ. මුල් කාලේ අම්මා සම්බන්ධ වුණේ අම්මා ලංකා සමාජ පක්ෂයේ හිටපු ක්‍රියාකාරී සමාජිකාවක්. හැබැයි කොහොම හරි අම්මා පක්ෂයට එන්නේ ඒ ගෙදර සාකච්ඡා කරනකොට අම්මට ඇහෙනවා මේ කියන දේවල්. ඒ උඩ තමයි අම්මා පැහැදිලි අම්මා එන්නේ ඉස්සරහට. අම්මා ඉස්සරහට නෑ කියන්නේ ඔස්මන් සහෝදරයත් කරලා තමයි එන්නේ. අර තුන් දෙනා දැන් ප්‍රසිද්ධ වුණේ. ඩී.ඒ. ගුණසේකරයි මහින්ද ජයසේකරයි. ඊට පස්සේ රෝහන් චෞධරි තමයි අවසාන කතාව තුනේ. ඒ අවසාන කතාවදී රෝහන් චෞධරි කිව්වා පක්ෂයට රටේ ජනතාවට කිව්වා මේවයි අපේ පක්ෂය ඇදී මේ වගේ අපි මේ වගේ දුක් විඳ මේ පක්ෂය හදන්න මේක අපිට පුළුවන් තරම් ජීවිතේ පුළුවන් තරම් අපිට ඉන්න නම් රුපියලෙන් හරි සතපාකින් හරි ආදාන කරන්න කියලා එයා ස්ටේජ් එකට ඉඳගෙන අත් දෙක වේම තිබ්බා.
මේ අද්දක තිබ්බාම සෙනඟ කැලේ යාට සල්ලි දෙන්න පටන් ගත්තා. සමහරවිට සල්ලි නැහැ ඒගොල්ලෝ ඔර්ලෝසි කරලා දුන්නා. සමහර කරාබු කරලා දුන්නා. සමහර මාලා කරලා දුන්නා. රත්තරන් හම්බුණා මෙච්චරක් විතර වගේ මට පතකයි මෙච්චරක් වගේ රත්තරන් ටිකක් අපිට හම්බුණා. එතන මිනිස්සුන්ට මේ අමුතු දර්ශනයක් වුණා එදා. මොකද දෙතර වාමාංශ ව්‍යාපාරය ලංකාවේ ඈතිලා තිබුණේ. මිනිස්සු වාමාංශ වල රත කොඩියක්වත් පෙන්වන්න බැරි තත්ත්වයට තමයි මිනිස්සු පත් වෙලා තිබුණේ. අයිබෝවන් ඉතින් අද ඔබ සියලු දෙනාම ඊටාම ආදරෙන් පිළිගන්නවා තේම්ස් ගඟ ළඟ හිඳමින් වැඩසටහනට. ඔබ දන්නවා අපි කාලාන්තරය තිස්සේ තේම්ස් ගඟ ළඟ හිඳමින් වැඩසටහනේ විවිධ වූ අයගේ අපේ සමාජයේ ජීවත් වෙනවා අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත කතා පිළිබඳව ඔබත් එක්ක කතා කළා විවිධ අත්දැකීම් මතක කියන වැඩසටහන යටතේ. ඉතින් වෙනත් රාජකාරී වැඩ නිසා අපි ටික කාලයකට මතක වැඩසටහන කරේ නැහැ. ඒත් අපි හිතුවා නැවත අපි මතක වැඩසටහන පටන් ගන්න ඕන කියලා බොහෝ දෙනෙකුගේ ඉල්ලීමත් මත. ඉතින් අද ඉඳලා ඔබට පුළුවන් තේම්ස් ගඟ ළඟ හිඳමින් වැඩසටහන ඇතුලේ මතක වැඩසටහනට සවන් දෙන්න ඒක නරඹන්න. ඒත් එක්කම අපි ඔබටත් යෝජනා කර සිටිනවා ඔබ ලෝකයේ කොතැනක ජීවත් වුණත් ඔබටත් තියෙනවා නම් අත්දැකීමක් බෙදා ගන්න ඔබටත් තියෙනවා නම් සමාජයත් එක්ක බෙදා ගන්න අවශ්‍යයි කියලා හිතෙන ජීවිත අත්දැකීම් එය ඕනෑම පැත්තක් වෙන්න පුළුවන් දේශපාලනික සංස්කෘතික සහ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඔබ ජයග්‍රහණ හෝ ඔබට කියන්නට කතාවක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිව ආමන්ත්‍රණය කරන්න. අපි මේ වැඩසටහනේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ දුරකථන අංකය සහ ඊමේල් ඇඩ්‍රස් එක ඔබට යොමු කරනවා. ඉතින් අපිව අමතන්න ඔබටත් කතා කරන්න යමක් තිබෙනවා නම්. ඉතින් අද අලුතෙන් පටන් ගන්න මතක වැඩසටහනට අපිත් එක්ක සහභාගී වෙනවා එක්තරා මහත්මයෙක්. ඔහු ඇත්තටම අපේ දේශපාලන ඉතිහාසය තුළ බොහෝ අත්දැකීම් තියෙන සහ ඒ වෙනුවෙන් යම්කිසි අතිවිශාල කාර්යභාරයක් කරපු පුද්ගලයෙක්. ඉතින් අද අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන්. අපි ඉතින් අද අපේ පළවෙනි මතක වැඩසටහනට අලුතෙන් පටන් ගන්න අපි ආරම්භක වැඩසටහනේ සම්පත්දායකයා විදියට සම්බන්ධ කරගන්නේ දැනට එක්සත් රාජධානී ජීවත් වෙන මන්ත්‍රී පුංචි හේවා මහතා. ඉතින් අපි මන්ත්‍රී පුංචි හේවා මහතාව ඉතාම ආදරෙන් අපේ වැඩසටහනට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. ඔව් ඉතින් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කරලා ඒ වගේ මේ පිළිබඳව ඉතිහාසයක් තියෙන බව සඳහන් කරලා ඒවා අපේ රටේ ලෝකේ කොතැනක හෝ වෙසෙන කවුරුන් එක්ක හෝ බෙදා ගන්න ඉදිරිපත් වීම ගැන. ඉතින් විශේෂයෙන්ම අපි මේ විදේශ රටවල් වලට ඇවිල්ලා ඉන්නකොට බොහෝ වෙලාවට අපේ මතක කාලයක් යනකොට අපිත් එක්කම වැළලීලා යනවා. ඉතින් ඒ මතක කොහේ හරි සටහන් කරලා තියෙන එක වඩා වැදගත් නිසා මේ විද්‍යුත් අවකාශය තුළ අපි තීරණය කළා මතක කියලා තියන්න. ඉතින් අද මන්ත්‍රී මහතා අපි ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ඔබේ දේශපාලන ජීවිතයේ මතක ගැන. ඉතින් මේ දේශපාලන ජීවිතයේ මතක ගැන කියනකොට අපි ඔබත් එක්ක කරපු සාකච්ඡාවල සහ ඔබ විසින් ලියලද කුඩා ලියවිල්ලක සඳහන් වෙනවා ඔබට මේ කොහොමද ඔබ මේ පක්ෂයට මේ පක්ෂය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ ගැන කතා කෙරුවොත් ඔබ කියනවා ඔබ ජීවිතයේට රෝහණ විජේවීර සහෝදරයාව දැකලවත් තිබුණේ නැති වුණාට ඔබ මේ පක්ෂයට සම්බන්ධ වෙලා පෝස්ට් ලියනවා වැඩ කරනවා කියලා. මෙන්න මෙතනින් අපි මේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඔබට පුළුවන්ද ඒ මතකය අපිට කියන්න? මම හිතන්නේ 1969 මුල් කාලේ වගේ එතකොට මගේ පාසල් මිතුරුන්ගෙන් අරන් තමයි මට මේ සාකච්ඡාව වෙන්නේ. ඒක සාමාන්‍ය සාකච්ඡා කරනකොට ඒක මගේ අදහස නිකන් මම ඉදිරිපත් කරා. එතකොට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තමයි වාමපන්ථ ව්‍යාපාරයේ ප්‍රබලව තිබුණා. ලංකා සමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයම ප්‍රබල දේශපාලන පක්ෂ. අපිට හැරෙන්නචා කිට්ටු වෙන්නත් බෑ. නමුත් ඒගොල්ලෝ ගැන වගේ ඇත්තට පැහැදීමක් තිබුණේ නැහැ. මොකද මම මේ සමහර සමාජ පක්ෂයේ නායකයෝන්ගේ සමහර ඥාතිවරුන්ට කිට්ටුවරු මම ආශ්‍රය කළා තුන නමුත්
ඒගොල්ලන් අර වාමාංශික අදහස් කතා කරාට ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළේ නැහැ කියලා මට තේරෙන්න ගිහලා තිබුණා. ඕකම මගේ යාළුවන්ට කිව්වා. වැඩක් නැහැ මේගොල්ලොත් මේ කිසිම මේ ගති උත්තර නැහැ. එතකොට 64 ඉල්ලීම් 21ම පාවා දීලා මේගොල්ලෝ සමගි පෙරමුණ ආණ්ඩුවකට ලකලයක් වෙන කාලයක් ඔය. ශ්‍රී ලංකන් දත්වල ඒගොල්ලෝ අයින් කළා. අයින් කළේ දුන්නේ නැහැ. ඒගොල්ලෝ එකතු වෙලා මේ සමගි පෙරමුණ මේක හදාන්න තිබුණේ. ඒ අවස්ථාව තමයි මට මේ සාකච්ඡා වෙන්නේ. වයස කීයක් විතර වගේද ඔය කියන කාලේ? ඒකට 19ක් ස්ටක් විතර. ඊටාම තරුණ කාලේ වුන්. ඔව්. ඒකට ඉස්කෝලේ අස්සලා වගේම ඉස්කෝලේ අස්සලා කිට්ටු වගේ ඒතකොට. ඔව් මමත් ඉස්කෝලේ එකක් කරේ මම එතකොට මම කෙඩටින් කරා. ඒ කෙඩටින් කරපුවා මම ඒ යුනිෆෝම් බාර දෙන්න ගියා ඉස්කෝලේට. ඒ අවස්ථාවේ අතන මගට මේ සාකච්ඡා වෙන්නේ. දැන් කවුද අතරමඟදී හම්බෙන්නේ කැඩටින් වල යුනිෆෝම් බාර දීලා එනකොට? මගේ පන්ති මිතුරා. ඒගොල්ලෝ ජීවත් වෙන ටවුන් වල කිට්ටුවමයි. කොහොමද මම ඒගොල්ලෝ හම් වෙන්න ගියාට මේක ඇදිලා එන්නේ සාකච්ඡාව. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. කරනකොට මම මගේ අදහස කියනවා. මට මේගොල්ලෝ ගැන විශ්වාසයක් නැහැ කියලා. නමුත් මගේ හිතේ මොකක් හරි නිකන් මොකක් හරි තියනවා කියලා වෙන නමුත් මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් මගේ අදහස් හිතේ අදහසක් තුනා මේ දේශපාලන මේ වාමාංශික පාරණ එච්චර ගති උත්තක් නැහැ කියලා මතේ මං හිටියා. ඔව් ඒ කියන්නේ එතකොට ජනතා විමුක්ති පෙරමුණ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ අහුවා මොකද නම් කරන්න ඕනේ කියලා. මං කයිටින් ඒකට මේ මන්නම් පච්චක් ඒකට වෙනස් සහකාරී මං දැක්කා. එතකොට රුසියානු විප්ලවයේ කියුබන් විප්ලවයේ ඒ අත්දැකීම් තියුණානේ. ඉතින් මං කොම් මේක මොකක් හරි වෙනසක් එන්න ඕනේ කියලා. එතකොට අරකොල්ල එක කොයි වගේ වෙනසක්ද කියලා. මං කයි කියුබායි රුසියාවේ චීනයේ වුණා වගේ වෙනසක් එන්න ඕනේ කියලා. එයා නම් කරමු කියලා කිව්වා මිසක් ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඔයාගේ දැන් ඒ යාළුවෝ මොන පැත්තේද? ඒගොල්ලෝ වාමාංශිකයට වැඩ කරපු අයද? එහෙම නැත්නම් මොන වගේ කණ්ඩායමක්ද? නෑ ඒගොල්ලෝ දේශපාලන වශයෙන් මේ බැහැල වැඩ කර කට්ටිය නෙවෙයි. මගේ පන්ති හිටියේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ශිෂ්‍යයෝ. ඔව්. නමුත් ඒගොල්ලෝ කිසිම දේශපාලන පක්ෂයක එල්බෙලා හිටපු නැති කට්ටියක්. ඉතින් එහෙම යනකොට තමයි ඒගොල්ලෝ කාලයක් හැබැයි මාව මාස 3-4ක් විතර මාව තිබ්බා. මට මොකද කිව්වේ නැහැ. ඔව් එහෙම කියලා තමයි එක දවසක් මට කිව්වේ මේ මම පණිඩියක් කිව්වා මේ එක්ම එන්නේ ආවිල්ලා මේ බේක් හවුස් එක ගාවට එන්නේ කියලා. ඩීන්ස් රෝඩ් එක. ඔව් ඩීන්ස් රෝඩ් ටවුන් වල ගනේ මට කිව්වා මොකද අපේ ඉස්කෝලේ ඉන්නේ ඒ කිට්ටුවමයි. දැන් ඔබගේ පාසල මොකක්ද ඇත්තටම? මම මහබෝධි විද්‍යාලය. එතකොට පදිංචිය ඔයද කියන්නේ උපන් ගම? මම උපන්නේ ලංකාවේ නෙවෙයි. ලංකාවේ නෙවෙයි. මම උපන්නේ පිටරට. මොන රටේද? ඒ කියන්නේ ටැන්සානියාවේ මම ඉපදුනේ. ටැන්සානියාවේ ඉපදුනේ. ඊට පස්සේ ඔය කියන කාලේ අපි ලංකාවට ගිහලා කොහොමද තාත්තාට දෙමුවා වෙලා තාත්තා නැති වෙනවා. ඒ අතරතුර තමයි ලංකාවේ එහෙම අධිකටම ඉන්නේ. ඔය කියන කාලේ ජීවත් වුණේ කොහෙද ලංකාවේ? ලංකාවේ ජීවත් වුණේ මිඩියානිට මහරගම හිටියා පස්සේ නාරයන්පිටිය හිටියා පොල්ලෙන්ගොඩ. හරි. ඔව් ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මේ යාළුවොත් එක්ක එහෙම සාකච්ඡාවක් ඇති වෙනවා. ඒගොල්ලන්ටත් ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට මුකුත් කියන්නේ නැතුව ඒගොල්ලෝ මේක කල්ලාත්නා මේක. මාස 6ක් විතර කල් ගියා. ඉතින් මම හිතා මේක බුදුවත් දවන් දන්නේ නැහැ කියන්නේ මට ඒගොල්ලෝ ගැන විශ්වාසිකුත් නැහැ අවිශ්වාසිකුත් නැහැ. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඉස්කෝලේ පන්ති ළමයි කතා කරන වෙන භාෂාවක් නෙ තියෙන්නේ. ඔව්. ඒගොල්ලෝ මට දාන්නේ කම්පැනි විදිය කට්ටිය තමයි. හැබැයි ඒගොල්ලෝ දැන් කතා කරන ඒගොල්ලෝගේ ශෛලිය වෙනස් ටිකක්. අර ශරපුරුෂ අර මෙයාගේ අර නරක වචනේ පාවිච්චි කරන්නේ නැහැ. එතන සැකයක් විතරයි මට තිබුණේ. පස්සේ තමයි මට පණිඩියක් කිව්වේ මේ බේක් හවුස් එක ගාවට ඇවිල්ලා ඉන්න හවල් වෙලාවට මෙන්න මේ මෙඩිකල් කොලෙජ් එකේ ස්ටුඩන්ට් කෙනෙක් එයි කියලා. ඒ පොරට මම ඒ දවසේ මම ගිහලා බේක් හවුස් එක ගාව ඉන්නවා. ඒ මගේ මිතුරත් මාත් එක්ක හිටියා. පස්සේ එයා පොඩ්ඩක් කලනකොට ඔතක පොඩ්ඩක් කොහොම ඉන්නේ කොහම එක්කන පාර හරහා පයින්නවා. පාසල් ටීචර් කෙනෙක් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වා. මොකද එතන ස්ටුඩන්ට් ලගේ මේ ක්වාඩර් තුනට ඉස්පිරිතාලේ පිටුපස්සෙන් වගේ. පස්සේ ආ ක්‍රොස් කරලා ඇවිල්ලා පස්සේ අරයා ගියා ඉස්සරහට මං ගැන කියන්න මොකක් හරි. පස්සේ මං ගානේ මොන හරි මෙමුණන් පස්සේ මං ළඟට ඇවිල්ලා මගේ දිහා බලලා ප්‍රචට්ට කරලා අපි හම්බෙමු කියලා ගියා එච්චරයි.
මොන වගේ කෙනෙක්ද එයාගේ ස්වරූපය කොහොමද? කෙට්ටුයි කොණ්ඩේ කොට කප අත්කොට අත කොට අත්කොට ෂර්ට් එකක් ලැබියා. ඩොල්ලෑව තිබුණා. ඉතිපුරු කොණ්ඩේ තිබුණා. දැන් එතකොට මේ පුද්ගලයා කවුද? එයාගේ නම මොකක්ද? කිසිම දෙයක් දන්නේ නැහැ. නම් ගන්න කිව්වේ නැහැ. මට හම්බෙම විතරයි. එච්චරයි. අපි හම්බෙම කියලා කිව්වා. ඊට පස්සේ ඔව් එයා ගියා. එතන ඒ කතාව ඉවරයි. ඊට පස්සේ ඔහම අපි එන්නකොට කොහොමද ඊට පස්සේ දැන් අර ඒකත් එක්ක තමයි එයා මට කිව්වේ මෙහෙමයි මේක අධ්‍යාපන වැඩපිළිවෙලක් තියෙනවා. ශාස්ත්‍රීය පන්ති තියෙනවා. ඒකට සහභාගී වෙන්න කියලා. දැන් අර යාළුවා තමයි කියන්නේ. ඔව් එයාගේ ශාස්ත්‍රීය පන්ති කියලා කිව්වේ. කියනවා ඒකට මෙහෙමයි ඒකට අපි පන්ති පහක් ගැන කිව්වා කියලා ඒවා මට කිව්වා මෙහෙම අපි ඒකට ඔයාට දේශපාලන අවබෝධය ලබා දෙන්න අපි පන්ති ටිකක් කරනවා කියලා. ඒ උඩ තමයි මාසයක් විතර ගියන් පස්සේ මට ඉස්සෙල්ලා පන්ති එන්නේ මූල සාකච්ඡා කරා වික්ටෝරියා පාක් එකේ. එලා ඒ වික්ටෝරියා පාක් එකේ කිට්ටුනේ. ගිහිල්ලා ඊට පස්සේ එතන කළාම පස්සේ පළවෙනි පන්තිය කරා මට. මතකයිද මොනවද පළවෙනි පන්තියේ කතා කරේ කියලා? ඔව් කතා කරේ ආර්ථික ගැන කතා කරේ. එතකොට මට එතර මේ ආර්ථික ගැන පැහැදිලි තිබුණා. ඒගොල්ලන්ගෙන් පස්සේ මට තේරුම් ගියා මොකක් හරි ආර්ථික මේ ඔය තේර ආර්ථිකේ පොල් ආර්ථිකේ රබර් ආර්ථිකේ ඔය වහර රට වෙච්ච වෙලා තියෙන අර්බුදේ කතා කළා ඒගොල්ලෝ. ඒ ආර්ථික අර්බුදේ කොහොමද කවදාද මේක වෙනස් කරන්න ඕන ඉස්සරහට. නැත්නම් මේක දේශපාලන අර්බුදයක් දක්වා යනවා කියලා තමයි කිව්වේ. එදා ඉතින් ඕම විල්ලා දැන් ඔය පන්ති කරන්න ආවේ කවුද කියලා මතකයිද ඉතින්? ඔව් පන්ති එදා මූලික සාකච්ඡා ගණන් කරේ මගේ තවිස්පල යාළුවෙක් කරේ. නමුත් ලොකුනේ සාමාන්‍යයෙන් අර හැන්දින්මක් තමයි දීගෙන ගියේ. හරි. ඊට පස්සේ ඒ වගේ පන්ති 3ක් විතර කරා. 3ක් කළා 4ක් කළා. ඊට පස්සේ තමයි මේ ඔය මේ මම ඉතල 5 කළා තිබුණේ නැහැ. ඔය කාලේ තමයි තනවාඩිල කඳුර ආවේ. පළවෙනි අධ්‍යාපන කඳුර. ඔව්. පස්සේ ඒක මට කළා ඇත්තටම එහෙම අධ්‍යාපන ඔය තනමල්ලිල අධ්‍යාපන කඳුර කවුද පිහිටෙන්නේ? ඒ ගැන පොඩි විස්තරයකුත් කරන්නකෝ. එයා මට කිව්වේ දැන් එයා දීතුපතන එයාලා මරදානේ පොඩි විජය කියලා තමයි කිව්වේ දවසල. මම එයාලා පක්ෂය එතකොට එයා ටිකක් මේ වේල පහෙන් සම්බන්ධ වෙලා එයා තමයි මාව මේකට මේකට ගේන්නේ. ඔව්. එයා පස්සේ කුමාරී මෙහෙමයි ඊට පස්සේ මට කිව්වා යන්න ලෑස්තිලට පස්සේ මට කිව්වා එයා පන්ති පහ කළා නෑනේ. ඒකෙන්ද එන්නේ ගෙන්නන්න එපයි කියලා කිව්වා කියලා. එන්නේ පන්ති පහයි ඉවර වෙන්න ඕන අධ්‍යාපන කන්දරට යන්න. ඔව්. ඒක තනමල්ලිලා තිබුණේ එහෙම යන්න ඕන මේ සරං ඇඳගෙන යන්න ඕනේ. කලිසංග තන් යන්න එයාගේ නීති කොටකුත් කතා කරලා තිබ්බා. කොහොමද මට ඒකට සාප වෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද මම පන්ති පහ කරලා තිබුණේ නැහැ ඒකට. කොහොමද කළේ ඒකෙන් පස්සේ තමයි මට ඔස්මන් ද සිල්වා කියන මේ අපේ පරණම සමාජිකයා ඒ අපි අතනම ඒ අතන මිටුවේ එක්කෙනෙක් තමයි එයා. පස්සේ එයා තමයි දැන් අපි මුල ගැසෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම එයා ඉන්නේ බොරල්ල අනාථ මුල්ලේ. ඉතින් එයා හම්බෙලා එයා දැන් සම්බන්ධීකරණය තිබුණේ. මගේ පන්තියෙන් කතා කරාට සම්බන්ධීකරණය තිබුණේ ඔස්මන් එක්ක. ඔස්මන් එක්ක. එයා තමයි මම ගිහලා කතා කිව්වේ මේමයි මේ තමයි කිව්වේ මම ලොකු මහත්තයා අහුවෙලා කියලා. එතන මම දන්නේ නැහැ ලොකු මහත්තයා. මොකද කිව්වේ ලොකු මහත්තයා අහුවෙලා? ඔව්. ලොකු මහත්තයා අරගෙන කිව්වා. ඔව්. ඔව් අරගෙන අන්න මේ ඉනුමන් කළා කියලා කිව්වා. කොහොමද කිව්වේ නෑ. පස්සේ කිව්වා මෙහෙමයි අපි ඒකට අදට පෝස්ටර් ගහන්න ඕනේ කිව්වා. ඔව් දැන් දැනගෙන හිටියද කවුද මේ ලොකු මහත්තයා කියලා? දැනගෙන හිටියද මේ ලොකු මහත්තයා කියන්නේ කවුද කියලා? නෑ දන්නේ නැහැ කවුද කියලා. ලොකු මහත්තයා කියන්නේ එදා තමයි කිව්වේ මම ලොකු මහත්තයා අවුවලා කියලා. ඒ වරක අද කොහොමද පෝස්ටර් ගහන්න ඕනේ කියලා. පස්සේ ඒගොල්ලෝ පස්සේ අපි ගිහිල්ලා මේ එතන පිටකොඩු එතනක් තියෙනවා ඩිමයි පේපර් ඒ පත්තර print කරලා උතුරින් කෑලි තියනවනේ. ඔව්. රෝල් ඒ විකුණන සාමාන්‍ය තියුණා මේ පරණ කඩවල් තියුණා පිටකොටුවේ. එපර අපි ගිහලා අපි රෝල් කීපයක් අරගෙන තව තීන්ත ටික අන්ත හොයාගත්තා කොහොම හරි. දැන් පින්සල් එක නිකන් පින්සල් නේ අඳින්න. අන්ත අපි පෝස්ටර්
ඇඳලත් නෑනේ. ඒ පාර අපි දැක්කා මේ ඒ පාර කල්පනා කළා අපි අර සිගරට් කොට අහුලගත්තා අපි. සිගරට් අහුලලා දාන්න තියෙනවා පිටස ෆිල්ටර් එක වගේ. ඔව්. අපි ඒක හදගත්තා අපි ඉරටු වලට බැඳලා ඒක ගැට ගහගත්තා අර පින්තලක් විදියට. දැල්ලා කොහොමද පොර තල්ලාරම කළා අර පින්තලක් වගේ හදාගත්තා ඒක. අතලට මැදට තීන්ත එක පොඟ ඉතින් ගන්න පොඩි එකා ගෙලිමු. අකුරු වගේ තමයි ඉතින්. කොහොමද පෝස්ටර් ටික අපි ඇඳලා විජේවීර වහා නිදහස් කරවු කියලා. විජේවීර වහා නිදහස් කරවු. ඔව්. ඒ ඉතින් කවුද දෙන්නේ නැහැ ඉතරයි ලිව්වේ. මොන පාට කොළවලද අඳින්නේ සුදු පාට අර කොළ කෑලි වල මොන කළු පාට එකක්ද? දිමයි කොළ සාමාන්‍යයෙන් අඟල් අපි කමාතා මේ අඟල් 18ක් අඩි දෙකක් විතර ගෙදිකට 2.2 වගේ දිගට වගේ පොත් මේ කොළ කපාගෙන අපි දැන් අර කියන අපි අත්තන් දොන් බඩගත් විජේවීර සහෝදරයා වහා නිදහස් කරව. වෙන මොකුත් නෑ කවුද කින්ද මන්ද නෑ. එතකොට මේ දැන් කොච්චරක් විතර පෝස්ට් ඇන්දද ඔය විදියට? අපි ඇන්ද පොතේ මාතර එදා අපි 60ක් 70ක් වගේ ඇන්ද එදා හැටියට. මොකද ඒ වෙලාවේ කී දෙනෙක් හිටියද? ගහන්නත් ඕනනේ. ඔව් කී දෙනෙක් හිටියද? අපි 4 දිනක් විතර හිටියා. අපි යාළුවෝ 3 දෙනෙක් හිටියා. ඒත් ඒ පන්ති යාළුවෝ තමයි. අපි ඇන්දෙත් ඒ යාළුවා ගෙදර යන්න තමයි ඇන්දෙත්. ඒක පොඩි ගේ. ඔව්. ඇරෙන්නත් ඉඩමදි. ඒකෙන්ද ඒ යාළුවා කවුද කියලා මතකයිද? ඈ? ඒ යාළුවා කවුද කියලා මතකයිද? ඔව් තමයි මේ පොඩි විජේරත්න කියලා. විජේරත්න කියලා මගේ පන්තියේම යාගේ නාමන් යාව ඇඳින්නේ පොඩි විජේ කියලා. හරි. එයයි තව යාළුවෝ දෙන්නෙක් හිටියා. රූපසේන හිටියා. ගුණසිරි හිටියා. ඒ වගේ අපි කට්ටියක් එකතු වෙලා කොමරි යන්නා. ඇඳලා කොහොම හරි මේ දැන් බෙදාගෙන ගැව්වට මමත් ගැව්වා නාරයන්පිට පැත්තේ මමත් ගැව්වා නාරයන්පිට චිම්පියස්ස එකක් ගැව්වා නාවල පාරේ එකක් ගැව්වා කොහේ 12කට එහා වෙන මම පෝස්ටර් ගැව්වා. අරගොල්ල ගැව්වා මේ මරදානේ අස්සාට්ටුවේ කොම්පැනි විදියේ. එතකොට මේ දෙමඩ කොට ඒ හරි ආවරණය වෙන විදියට ඒගොල්ලෝ පෝස්ටර් ටික ගහලා තිබුණා. දැන් ඔය පෝස්ටර් ගැහුවේ රාත්‍රී කාලයේද? හා? ඒ රාත්‍රී කාලයේද පෝස්ටර් ගැහුවේ? ඔව් රෑ ගැහුවේ. මොකද රෑ එතකොට රෑවලා තමයි අපිට ගහන්න වෙලා තිබුණේ. මොකද නැත්තම් අර අපි යන්න කරේ පස්සේ ගෙදරට ගිහලා ගෙදර දන්නෙත් නැහැ. මම කොහොමද පාපුඩේ හදාන්නේ කියලා ඔය අලවල දැම්මා. ප්‍රතිපල මේකනේ මිනිස් සාමාන්‍යයෙන් ගැවසෙන තැන්වල. ඔව්. අහලා දැම්මන් පස්සේ ඕක එච්චරම බරපතලක් ගන්න හිතුවේ නැහැ. ඔව්. පස්සේ බහුවෙන්ද එනකොට මේක අර මේ අර මේ ඉපදුකට ගලක් ගැහුවා වගේ මේක හොගාලා ගිහිල්ලා. ඒ කියන්නේ ඒ දවස්වල එහෙම පෝස්ටර් එකක් තාප් එක තියෙනවා කියන එක ටිකක් විශේෂිත දෙයක් වගේ කියන එකද? දැන් කවුරුත් අතින් පෝස්ටර් අන්දර නැහැනේ. අන්තික අපි අර වටේට තීරුවක් වැඳලා මතකයිද කවුද ඔය කාලේ මේ රටේ නායකත්වය දැරුවේ මොන පක්ෂද කවුද හිටියේ? නෑ පක්ෂයක නමක් නෑ. නෑ දැන් ශ්‍රී ලංකාවේ ඒ වෙනකොට දේශපාලනික වශයෙන් පාලනය කරේ කවුද? ඇත්ත. එතකොට එක්සත් ජාතික පක්ෂ දණ්ඩිසන නායකගේ හත්වල් ලාණ්ඩුවක් තිබුණේ. ඔය තොණ්ඩමාන ලොක්මල්ලා ගොඩක් එකතු වෙලා හත්වල් ලාණ්ඩුවක් තමයි UMP තිබුණේ. හත්හවුල. ඔව් දැන් ඒකෙන් දැන් 1970 මැතිවරණ කාලයක් දැම්මේ. ඔව්. මොකද මැතිවරණේ 70 මැයි මාසේ මැතිවරණ තිබුණේ. මේ ඇවිල්ලා 70 මුල් කාලේ. ඔව්. 69 අග කාලේ 70 මුල් කාලේ මේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ඔය 1971 සිද්ධ වෙන තරුණ අරගලයට කලින් අවස්ථාවක් තමයි වෙලානේ. ඔව්. ඒක තමයි ඉස්සලම ගහපු පෝස්ටර් එක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි එතන කොළඹ නගරේ 10 දෙනෙක් නෑ. ඔස්මන් හිටියා. තව ඕනනම් අපි 6-7 දෙනෙක් තමයි හිටියේ ඔක ගහන්න. අරගොල්ලෝ එළියට කල් මම ගහ අපි ගැව්වා මම එළියට කල් ගැව්වා. කොහමරි අරගොල්ලෝ තැන් වලට ගිහලා ගහලා ඉල්ලක පහුවෙන්දට දවස් දෙකකට පස්සේ අපි ලීෆ්ලෙට් එකෙන් බෙදුවා. අත්පත්තිකා කළ විජේවීර කවුද කියලා. විජේවීර කවුද? ඒක ගහලා ඒක මාතෘකාවට දාලා අපි දැම්මා විජේවීර යනු මේ අවියාජී පුලවාදියෙක් අසහාය දේශ ප්‍රේමිකගේ සිරස්තල දාලා
එයාගේ ඉස්තර ලියලා අපි ලීෆ්ලට් එකක් ගැව්වා. අපි ඕක බෙදුවා පිට කොටුවේ මේ කොටුවේ ස්ටේෂන් මේ මර්දානි ස්ටේෂන් අපි වැඩියම තියන්නේ නැහැ. අපි ස්ටාර්ටියම් බෙදලා අපි ඉක්මනට එහා මෙහා යනවා. ඔව්. එතකොට ඒ කියන්නේ දැන් ඔය වෙනකොට ඒ කියන්නේ මේ කියන්නේ ෆිසිකලි රෝහණ විජේවීර මහතාව අත්අඩංගුවට අරගෙන මේ හිටපු හත්අවුලේ ආණ්ඩුව විසින්. ඔව් ඔච්චර යාව අරගෙන අත්අඩංගුවට අරන් මේ බඩුල්ල හිරගෙදර දාලා තියෙනවා. හේතුවක් විදිහට තමයි මොන දත්තලම තමයි පෝස්ටර් ගැහුවේ. ඔව්. මේ පෝස්ටර් නොගන්න ඒක මේක ලීක් වුණේ පෝස්ටර් එකෙන් තමයි. ඔව්. ඒක නොගන්න සාමාන්‍ය විජේවීරම කිව්වා විජේවීර සහෝදරයෝ කිව්වා කවදාද මේක නොගන්න එහෙනම් අපිට විජේවීර කෙනෙක් දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක එහෙනම් එහෙම මනලා බුදන්. ඔව්. අභිලාෂලට මේ අක්කර කරන්න පුළුවන් අපරාධය. ඔව්. එතකොට මේ දැන් ඒ මොකක්ද හේතුව විදියට ආණ්ඩුව කිව්වේ මේ අත්අඩංගුවට ගැනීම? මෙහෙමයි කොහොම හරි මේක අර ඒ කාලේ හිටිය ධර්මසේකර කියලා DIG ධර්මසේකර කියලා අපේ පක්ෂයට ඇවිල්ලා එයා එතන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හිටියේ. ඔව්. එයා කොහොම හරි ඇවිල්ලා එයා මේකෙන් නිකන් අර එයා දැනගන්නවා වගේ. ඔව්. එයා මේ මුද්‍රණ වෙන්න හදපු කෙනෙක්. එයා දැන් විජේවීර සහෝදරලා පන්තියක් කරලා ගියාම එයා ඇවිල්ලා අහනවලු කොහොමද පන්තිය? එයා මගේ ගෝලයෙක් එහෙම කියලා තිනවා. කියන එක ලීක් වුණා. එතන හිටලා මේ පක්ෂේ හිටවත් එක්කෙනෙක්. ඒ පක්ෂනේ ඒ ව්‍යාපාර සම්බන්ධ වෙලා හිටපු එක්කෙනෙක් ඒ සාකච්ඡා හිටියා. එයා කිව්වා මෙහෙමයි ධර්මසේකර මෙහෙම දෙයක් කිව්වයි කියලා. ඒ කියව ගාම ධර්මසේකර පක්ෂේ ඉවත් කරනවා. පක්ෂනේ ව්‍යාපාරෙන් අයින් කළා දානවා. එයාගේ දැන් මේක දැන් මේ පක්ෂේ එකක් තමයි මුදුන වෙන්න බෑ. දැන් අද පක්ෂයට උගදෙනේ මුදුන වෙන්න සංකල්පයක් ඒක තිබ්බේ නැහැ. එතකොට යා දන්න ඒක තමයි අපි හඳුන්වනවා මේ අර සුළුදනේශ්වර චින්තනය කියලා තමයි අපි ඒක භාවිතා කරේ. ඔව්. එහෙනම් මේ පක්ෂේ කාටවත් මුදුනක් වෙන්න බෑ. ඔව්. එතකොට මේ ධර්මසේකර ඒ කියන්නේ ඔත්තු බැලීම සඳහා යොදවපු පුද්ගලයෙක් වගේද ඒ වෙලාවේදී? ධර්මසේකර වෙනම පක්ෂයක් හදන්න මේකට අපිට විරුද්ධව එයා වැඩිපුරක් දාගෙන ගියා. ඔව්. ඊට පස්සේ මොකද කරේ? ඒක උඩ තමයි මේ ගැන එළිදරව් වෙන්නේ. ඒ කියන්නේ තමයි රෝහණ සහෝදරව ගන්න අත්අඩංගුවට මේ කොහොමද මේ හම්බන්තොට ජූල්ගම කියලා ගමේ. මොන්රාගල. මතන හේඩකින් ඉඳලා තමයි අල්ලගෙන ඉන්නේ ජූල්ගම කියන ගමේ. ඊට පස්සේ ආරංචි වුණේ මේ අරගෙන මේ සියයට තරංගෙල කොහමරි අර පෝස්ටර් එක තමයි මෙයාව කොහමරි ලීක් වෙච්ච නෑ මෙයාව රිමාන්ඩ් කරේ. රිමාන්ඩ් කළොත් මෙන්න මට තමයි ඔස්මන් මට හම්බෙන්න ගියාම කිව්වා අන්න ලොකු මාත්‍ය අපි මේ අල්ලලා මෙහෙම දැන් අහවල් දාති උසාවි දාන්න කියලා නුවරඑළිය. ඔව්. යන්න ඕනේ කිව්වා. ඔව්. ඒක දැන් මට කල්පනා මම කල්පනා කරා කොහොමද නුවරඑළිය යන්නේ කියලා. ඔව්. ඉතින් මම ගා කොහොමද යන්නේ කියලා. එයා කව බය නැහැ යන්න මම ගා කොහොමද යන්නේ කියලා. පොල්ලෙන් යන්නේ කිව්වා. පොල්ලෙන් යන්නේ මොකද්ද? පස්සේ මම කව ස්ටේෂන් එකට එන්නේ කියලා. මම ඉතින් ස්ටේෂන් එකට ගියා. ස්ටේෂන් එකට ගියාම පස්සේ දැන් බදුළු කෝච්චිය අපි ඔක්කොම කට්ටිය කෝච්චිය නැගලා ගියා ඔක්කොම ඒගොල්ලෝ නැග්ගෙත් මේ නිදන මැදිරි කාමර වලට නැග්ගේ. ඔව්. එහෙම නැග්ගම කෙල්ලම ඇඳේ. ඔව්. ටිකට් නැහැ. ඇයි ටිකට් ගත්තේ නැත්තේ? සල්ලි නැතුවද නැත්තම්? සල්ලි නැන්නේ. සල්ලි නැහැ. දැන් පොල්ලෙන් යනවා කියලා එතකොට මොකද්ද පොල්ලෙන්? ඒක තමයි. ඈ? අර පොල්ලෙන් යන් කියලා කිව්ව ඕක තමයි ටිකට් නැතු යන්න. ටිකට් නැතුව යන එක තමයි පොල්ලෙන් යන. අපි මොකක්ද එල්ලෙලා යනවද දන්නේ නැහැ. මට තේරුනේ නැහැ. පොල්ලෙන් යනවා මේක තමයි පොල්ල නිකන් යන්නේ. ඔව්. කොහොමද ටිකට් නැතුව මේ අපි ගියා කොහොම හරි නානු ස්ටේෂන් එකට ආවා කොහොම හරි. එළියනකොට. ඔව් මම මේ තව ඉස්සරහට යන්න කලින් තව මට පොඩි දෙයක් විසඳගෙන යන්න ඕන. දැන් ඔය පෝස්ටර් 60ක් විතර ඔය කොළඹ බොරැල්ල තදාසන ප්‍රදේශවල ගහනවනේ. දැන් රෝහණ විජේවීර සහෝදරයාව නිදහස් කරන්න කියලා. එතකොට මේක මුළු කොළඹ විතරද මේ පෝස්ටර් ගහන්නේ නැත්නම් අපි දන්නේ අපිට කොළඹ විතරයි කියලා. ඔව්. අපි ආරංචි වුණා මුළු ලංකාවේම ගහලා තියෙනවා යාපනයේ දිස්ත්‍රික්කේ හැරෙන්න. ඔව්. මේ එකම ඒ පර්තය කතාවක් හැදුවේ පෝස්ටර් එක රෑම් පෝස්ටර් ගැහුවයි කියලා. ඔව්. ඔය කතාව ප්‍රසිද්ධයි.
එක රැයින් එකම විදිය පෝස්ටර් යාපනය හැර ලංකාපුර ඕ ඒ කියන්නේ ඒ කාලේ මොබයිල් තිබුණෙත් නැහැනේ. නෑ නෑ කිසිම දෙයක් නෑනේ. ඔව් කොහොම හරි කටින් කට තමයි කොහොම හරි ගිහලා තියෙන්නේ. කොහොම හරි එක රෑම් පෝස්ටර් එකක් හදිනවා එදා. ඒක තමයි එදා ඔස්මන් කිව්වා අද නෑ කොහොම හරි ගහන්න ඕනේ කියලා. ඔව් ඊට පස්සේ දැන් අපි අතෙන්ට යමු අපහො දැන් පොල්ලෙන් යනවා කියලා කෝච්චියට ගිහිල්ලා බලද්දි ටිකට් නැතුව යන එක තමයි පොල්ලෙන් යනවා කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම යන්නේ නිදන කාමරවලට නැග්ග ගමන් ඇඳවල වල නිදා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නානුවේට ගිහිල්ලා නානුවෙන් කොහොම හරි පිටුවත් වත්තින් ගිහලා පාට කොට වෙනවා. පාට කොට වෙලා දැන් එතනින් ඉඳන් යනවා 70 18ද 70 12ද 18ද තියෙනවා මේ නුවරඑළියට යන්න. ඉතින් බස් යන සල්ලි නැති හින්දා අපි කට්ටිය පයින් ගියා. නානුවේ ඉඳන්. ඔව්. ගිහලා කොහොම හරි උදේ 8 9 වෙනකොට නුවරඑළියට ආවා. ඔව්. ඇවිල්ලා කොහොමද අපි දැන් ගියා මේ උත්සව ශාලාවට ගියා. ඉඳගෙන මිටියා. ඒ කියන්නේ එදා නඩුව අහන දවස එහෙමද? ඈ? එදා නඩුවක් අහනවාද ඒ කියන්නේ? නෑ එදා තමයි උසාවි ගේන්නේ. උසාවි ගේන්නේ. ඒක තමයි මේ ගියේ. ඔව් හැබැයි වෙන කවුරුත් දැනගෙන ඉඳලා නෑ මම දන්නේ ඔස්මන් අපි විතරයි ගියේ. කී දෙනෙක් ගියාද කොළඹ ඉඳලා? කොළඹ කට්ටිය. කොළඹ කට්ටිය. ඔව් වෙන කට්ටියක් අපි දැක්කේ නෑ මොකද එතකොට ඔස්මන්ට තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තිබුණේ. ඒ උඩ තමයි අපි ටික ගියේ. වෙන කවුරුත් පිටින් ඇවිල්ලා හිටියේ දැක්කේ නෑ. අපි කණ්ඩායම ඔක්කොම ගිහලා ඒක පෙළියේ ඔක්කොම ඉඳගෙන හිටියා. ඉන්නකර වෙන නඩු වලට කතා කරනකොට මේ දැන් මහන්සි දාලා කියනවා ලොකු මාත්‍යා. ලොකු මාත්‍යා මහන්සි දාලා ගෙනාවට අපි ඔක්කොම කට්ටිය හිටගත්තා. ඒක හිටගත්තේ නෑ හිට ගන්න උනා. එතකොට නඩුකාරට කේන්ති ගියා. ඔව්. නඩුකාරට කේන්ති ගිහලා තෝල්කට කතා කරලා කිව්වා අපව දාන්න කියලා එළියට. ඔව්. පස්සේ යතන හිටපු කෝට් සාජන් ගෑනලා අපව එළියට දාලා ඒ භූමියනොත් එළියට දැම්මා. ගේට් එකනොත් එළියට දැම්මා. ඔව්. කිව්වා අපිට අතලෙන් තහනම් කරා. තහනම් කළා පස්සේ ඊළඟ සතිවාරය තමයි නියෝජිතෙක් අතලට අරින්නත් ඔක්කොම එළියේ. එතකොට මේ දැන් ලොකු මහත්තයා මීට කලින් කවදාවත් දැකලා තිබුණාද? දැක්කම පස්සේ මට කල්පනා වුණා මේ හවලා තමයි දැන් මට හම්බුනේ කියලා. ඔව්. අර අපි හමු වෙමු කියලා ගියේ මෙයා තමයි කියලා. දඩොල්ලා විත්තිවරු කොණ්ඩේ එහෙම තියෙනවා. එතනට තේරෙනවා මෙයා තමයි දැන් මට හම්බෙච්ච වෛද්‍ය ශිෂ්‍යයා කියලා. ඒ වෙලාව තමයි හඳුනගන්නේ. ඒ විජේවීර කියලා කෙනෙක් දන්නේ නැහැ. විජේවීරද රෝහණද එහෙම මොකුත් දන්නේ නැහැ එතකොට. දන්නේ ලොකු මහත්තයා කියන නම සහ ලොකු මහත්තයා කියන නම සහ අර එදා මගදී හම්බෙච්ච පුද්ගලයා ගැන විතරයි දන්නවා. ඔව්. ඒ පාර තමයි කොහොමද ඊට පස්සේ අනිත් සාකච්ඡා වලට නෝට තමයි දැනගත්තේ මේක නම අලුත් මේ පක්ෂ මේ අලුත් සංවිධානයක් ගොඩනගන්නේ කියලා. ඔය කියන කාලේ ජනතා විමුක්ති පෙරමුණ කියන නම තිබුණේ නෑ. අපි නම දාගෙන අපේ කට්ටිය නම දාගෙන තියෙනවා ලංකා ලයින් කියලා. ලංකා ලයිට්. ඔව්. මොකද ලංකා ලයින් කියන්නේ ධර්මසේකරලා කියුබන් ලයින් කියලා දාගෙන තිබුණා. තා පෙරදේක ශ්‍රී ලංකා කියලා සංවිධානයක් තිබුණා. උද මොන යාපද ගාම්නි යාපා කියලා කෙනෙක් දාගෙන තිනවා. පෙරදේක ශ්‍රී ලංකා කියලා සංවිධානයක් තිබුණා තියෙනවා. කියුබන් ලයින් තව චීන පිළ තිබුණා. චීන ලයින්. චීන පිළ කියුබන් පිළ ඒ වගේ කල්ලි කණ්ඩායම් කීපයක් තිබුණා. ඒකෙන්ද අපි මේකට දාගත්තා ලංකා ලයින් කියලා. ඒක ලංකා ලයින් එක තමයි දැන් මේ දුවන්නේ දැන් දුවන්නේ. දැන් එතකොට දන්නේ නැහැ මේක මොකද ගෙවල්වලට කියන්නත් බෑ යාළුවන්ට කියන්නත් බෑ වෙන අයට කාටවත් කියන්නත් බෑ මේක රහසිගතව තියන් හිටියේ. උසාවියටත් ගියේ. ඔව් දැන් උසාවියට ගිහිල්ලා පළවෙනි දවසේ මම දැන් ලොකු මහත්තයා යනකොට නැගිටපු නිසා එළියට දානවනේ. දැන් එදා මොකද වෙන්නේ ඊට පස්සේ ලොකු මහත්තයාව නිදහස් කරනවද නඩුවක්? නෑ. එදා කොහමද යාව ආපහු සතිවාරයකට කල් ගිහිල්ලා යාව අරන් යනවා වෑන් එකේ. ඒක අපි දක්න්නේ එළියෙන් ඉඳගෙන. ඊට පස්සේ කොහමද ඊළඟ තව සතිවාරයකට අපි යනවා. ඒ වගේ සතිවාර දෙකකට යනවා අපි. සතිවාර දෙක යනකොට අපි දැන් පෝස්ටර් ගහනවා ලීෆ්ලට් ගහනවා. ඒ කාලේ අපි ගහනවා ටිකටම පෝස්ටර්.
කොහොම හරි 4 වෙනි සතිවාරයේ තමයි රෝහණ සහෝදරයා නිදහස් වෙන්නේ. මේ ලොකු මහත්තයා නිදහස් වෙන්නේ. එතකොට ජීවම් පියාණ්ඩු පරාජයට පත් වෙලා සමගි පෙරමුණ ආණ්ඩුව බලයට ඇවිල්ලා තියෙන්නේ එතකොට. ඒ කියන්නේ මොන අවුරුද්දේද ඔය? අගෝස්තු මාසයේ ජීවම් පරදිනවා. එතන පක්ෂයෙන් අපිට මේ උපදෙස් දෙනවා ජීවම් පරද්දන්න මේ ශ්‍රී ලංකා සමුදාය කොමියුනිස්ට් පක්ෂවල උදව් කරන්න කියලා. මොකද ඒක දෙන්නේ එතන ධර්මයේ කියලා මේ තුන් දෙනා. මේ ගෲප් එක. ඒක නේ ජීවම් විරුද්ධව අපේ ලංකාවේ කණ්ඩායම වැඩ කරලා තියෙනවා ශ්‍රී ලංකන් දාස් පක්ෂයට සංසමාජ වාසනායි කොමියුනිස්ට් පක්ෂයටයි. කොහොමද ඒගොල්ලෝ තුනෙන් දෙක ජයග්‍රහණයක් කරනවා. 70 ඉලක්ෂන් එකකින්. ඊට පස්සේ ඒක ඇවිල්ලත් ඒ පළවෙනි සතිවාරයේ දෙවෙනි සතිවාරයෙන් තමයි ඒක නිදහස් වෙන්නේ. දැන් ශ්‍රී ලංකන් දාස් පක්ෂය බලයට ඇවිල්ලා සමගි පෙරමුණ ආණ්ඩුව බලයට ඇවිල්ලා තිබුණු සතිවාරයේ නෙවෙයි ඊළඟ සතිවාරයෙන් තමයි නිදහස් වෙන්නේ. ඔව්. එතකොට ඒක අර උදව් කිරීමේ ප්‍රතිඵලයක් විදියටද? නෑ උදව් කිරීමේ ප්‍රතිඵලයක් නෑ අපි ප්‍රතිඵලයක් වශයෙන් අපි දැක්කේ නෑ ඒක. ඒ කියන්නේ උසාවියේ සාක්ෂි නෑ. මේක යාට දාලා තියෙන මොකක් හරි ඔය මහරජන් විරුද්ධ මොකද කැරලිගේ මේ මොකද මේකට කිරි මගේ අන්නේ වගේ චෝදනාවක් තිබුණේ. ඒක ඒගොල්ලන්ට ඔප්පු කරගන්න බැරි වුණා තමයි නිදහස් වෙනවා. તો අන්නේ නිදහස් කරන්නේ. ඔව්. ඊට පස්සේ මොකද? 70 මැතිවරණයේදී කොහොමද මේගොල්ලෝ දිනනවානේ. දින්නම් මත අපි ටීට්වල් සතිවාරයේදී අපි යන ආපහු නුවරඑළිය. එදා තමයි ජීවිත සාධන නිදහස් වෙන්නේ. එදා නිදහස්ලා ඉල්ලට යන පොඩි මේ රැස්වීමක් වගේ තියෙන ඒ තමයි එළියේ. ඒ කියන්නේ නුවරඑළියෙම රැස්වීමක් කියන්නේ. තියෙනවා දේශනයක් තියෙනවා යා. කියලා උන්නේ දැන් අපි ඔක්කොම කට්ටිය දැන් කොහොම හරි ඒගොල්ලෝ වෙනම වාහනේ ගියා. අපි කොහොමද හරි පරණ විදියටම නානුවටල් අපි කෝච්චිය විතර ආවා. එතකොට ඒ එන්නේ තර විදියටමද පොල්ලේද? අත්තන ගන්නේ මේ මොණ්ඩාගලින් දාස් කරන්න බදුල්ලේ. බදුල්ලේ ඉරගෙද නුවරඑළියෙන් තමයි නිදාස් කරන්නේ. ඔව්. මම ඒ පැත්තට ආයිත් නුවරඑළියටමයි තා. ඔව් නුවරඑළිය. එතකොට නිදහස් වුණාට පස්සේ රෝහණ විජේවීර මහතා වෙනත් කණ්ඩායමක් එක පිටව යනවා. ඕගොල්ලෝ නැවත කොළඹට එනවා. නැවත කොළඹට එනවා. ඔව් දැන් ඕක එක පරිච්ඡේදයක් වගේ නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක එක පරිච්ඡේදයක්. ඔව්. ඊට පස්සේ ඊළඟට මේ මට මේ ඔස්මන් කියන මෙහෙමයි මේ විද්‍යාලය විශ්වවිද්‍යාලේ මම හිතන්නේ ඒක 1970 ජූලි මාසෙමයි. ඒ දාසලා සුමානයක් නැහැ. තියනවා මේ යන්න ඕනේ කියලා මොකද මගේ යාළුවෙක් තිබුණා ටේප් රෙකෝඩර් එකක්. ඕකයි පාවිච්චි කරා මේ ඉලෙක්ෂන් එකට එම සින්දු වලට එම යාර ස්කූල් එක තියෙන්නේ. ලොකු ස්කූල් එකක් දෙම වැඩ කරන්නේ. අන්නක ටේප් රෙකෝඩර් එකක්. ඒක මම පාවිච්චි කරනවා. එතන මට එක පුළුවන් නම් මේ ටේප් රෙකෝඩර් එක අරන් ඇවිල්ලා මේ ලොකු මාත්‍යා කතාව ටේප් කරන්න කියලා. ඒකෙන් මට chance එකක් හම්බුණා මේගොල්ලොත් එක්ක විද්‍යාල විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මම මේක මේ ස්ටේජ් එක ගාව පුටුවක් උඩ තියලා ඒ ටේප් ඩබල් ටේප් රෙකෝඩර් මම ටේප් කරේ අදත් ඒ ඡායාරූපය මම ඉන්නවා. අපිට ඒක පස්සේ එවන්න පුළුවන්ද? ඒ ඡායාරූපය තාම තියෙනවද? ඔව් ඡායාරූපය මේක මං ගාවක් තියෙනවා මගේ Facebook එකේ තියෙනවා. මට කොපි එකක් එවන්න. මම ඉන්නවා ටේප් කරනවා මේ රෝන් සහෝදරයා රැස්වීම කරන මහින්ද විජේසේකර මයික් එක අල්ලන් ඉන්නවා. ඔය දැන් ඔය චානකගේ තාත්තා. ඔව්. එයා එතකොට විද්‍යාල විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඝ මිටියේ එයා තමයි මයික් එක අල්ලන් ඉන්නේ රෝන් සහෝදරයාට. රෝන් සහෝදරයා කතා කරන අරයාගේ අතේ තියෙන මයික් එකට. එයාට ඉඳන් අදක ටේප් කරනවා. ඒ පින්තර වං ඉන්න. හරි. ඔව් ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ ඒකෙන් පස්සේ ආවෙන් පස්සේ පළවෙනි සාකච්ඡාවක් තියෙනවා ඔස්මන්ලාගේ ගෙදරදී. පළවෙනි විජේ සහෝදරගේ සාකච්ඡා ඒකට මට සහභාගී වෙන්න chance එකක් හම්බෙනවා. කොහොම හරි ඒකෙන් තමයි කියන්නේ මෙහෙමයි ඔය පක්ෂ නම එන්නේ එතකොට තමයි. එතන නම් කීපයක් එනවා. ජාතික මුක්ති පෙරමුණ ජනකයි වගේ කොමියුනිස්ට් තරුණ මොකක්ද ඒ වගේ නම් ගොඩක් එනවා. එතනදි තෝරගන්න මේගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ කියන හැමෝටම සමානයි කියලා ජනතා විමුක්ති පෙරමුණට පක්ෂ නම වැටෙන්නේ. ඒක තමයි දැනුම් දෙන්නේ. 1970 අවුරුද්දේ තමයි ඔය නමක් 70 ජූලි. එතකොට මේ අපි අහලා තියෙන ඔය ඔස්මන් සහෝදරයා ගැන කතා කරනකොට එයාගේ අම්මත්
ශීලී ලෙස අම්මා මුල් කාලේ අම්මා සම්බන්ධ වුණේ අම්මා ලංකා සමාජ පක්ෂ හිටපු ක්‍රියාකාරී සමාජිකාවක්. හැබැයි කොහොම හරි අම්මා පක්ෂයට එන්නේ ඒ ගෙදර සාකච්ඡා කරනකොට අම්මට ඇහෙනවා මේ කියන දේවල්. ඒ උඩ තමයි අම්මා පැහැදිලි අම්මා එන්නේ ඉස්සරහට. අම්මා ඉස්සරහට නෑ කියන්නේ ඔස්මන් සහෝදරයත් පෙරලන් තමයි එන්නේ. ඔස්මන්ට කිට්ටු කරන්න බෑ අම්මට තරම්. ඒ අම්මා ඒ තරම් දක්ෂයි. අම්මා එන්නේ ඒකෙන් තමයි. එයාගේ නම හිතන්නේ සීල මට දැන් මතක නම් සීල හොචිලේ මොකක් කරන්න තිබුණේ. හොඳ ඊට පස්සේ මේ ජනතා උතුරේ කාර්යාලයක් නම් බාඩපත් වුණා. දැන් පොලිසියෙන් ආවත් පයින්නේ ඒකට. CID ආවත් පයින්නේ ඒකට. අනාත මුල්ලේ. ඒදී සාකච්ඡාදී තමයි කිව්වේ අගෝස්තු 10 වෙනිදා පබ්ලික් මේ ප්‍රතිචාර රැස්වීමක් කියන තීරණය කරයි කියලා. හයිඩ් පාක් එකේ. දැන් ඒකට තමයි පිටුවත් දැන් අපිට මහන්සි වෙන්නේ. ඒක පළවෙනි මංගල රැස්වීම. ඒකට පෝස්ටර් අඳින්න ඕන. ඒවට ස්ටේජ් එකට දාන්න වැඩිපුර හදන්න ඕන. ඒක කරන ගමන් තමයි අපි පෝස්ටරේ මැන්දා එතකොට අපිට ඒ වාමාංශික හිටු පක්ෂ අපිට නම දාලා තියෙන චේගුවෙරා ව්‍යාපාරිකේ. එතන අපි ලියව පෝස්ටර් වල මට මතක අපි මේ පෝස්ටර් ලියුවා ධර්මෝති පන්තිය හැදින්නු චේගුවෙරා කල්ලියේ ඒවත් ජනතා උත්තරනේ මංගල මහ රැළිය එකට අපි ලියුවේ. එතන මිස දන්නා චේගුවෙරා ව්‍යාපාරික කියන්නේ මොකක්ද මොකද අරගොල්ලෝ ගුවන් විදුලි උනේ පත්තර වලින් චේගුවෙරා කියලා මේක පට්ට ගාලා තිබුණේ චේගුවෙරා කියන නම. එතන මේ පෝස්ටර් අඳිනකොට අඳින්නේ චේගුවෙරා ව්‍යාපාරයයි ධනපති පුවත්පත් හැදින්නු ජනතා විමුක්ති මංගල රැළිය කියලා තමයි අපි ලියන්නේ. එහෙම හැඳින්වීමකුත් දුන්නා. හරි. ඔව් ඒකට හැඳින්වීමකුත් දීලා තමයි පෝස්ටර් ලංකාවුලම ගෑමේ කොළඹ පුරාම ගැහුවා. ලංකාවට ගහලා තියෙනවා. ඔව් ඒක තමයි පළවෙනි රැස්වීම. මේක මට හොඳට මතකයි. ඊට අපි එදා ස්ටේජ් එක ඇදුවා අපි ඉස්කෝලේ දාද්දී මේ වීදිකාවේ අර විශාල දෑකැත්තේ මිටේ අපි ඇදුවා. ඌ දෑකැත්තේ මිටේ. ඒක ගෙනියන්න කෑලි වලට ගෙනියන්න ඕන. මේම දෑකැත්තේ මිටේ මේ ඇඳලා මිටිය මේමයි කෙලින් අතන මිටිය. මොකද අර හිටවන්න ලේසිනේ. ඒකට තමයි අපි දෑගත්තේ විශාල ලොකු දෑගත්තේ මිටිය හදලා අපි කෑලි වලට හදලා අපි ඉස්කෝලේ ගියන් තමයි ඒක හැදුවේ. පාරිතියන් භාගයක් පාරිතියන් භාගයක් ඉස්කෝලේ තියන. ඕනේ හල් තමයි රෑගිල්ල අපි ස්ටේජ් එකට ඔක්කොම ලෑස්ති කරේ. ඒ දෑගත්තේ මිටිය හරි කරේ. එතකොට එදා හරියට එදා මට මතකයි පහුවෙන්ද දවසේ. කියන්නේ පෙබරවාරි අගෝස්තු මාස 10 වෙනිදා උදේ අපිට ගියා යන්න කියලා මේ ගාලු පාර චැන් වලට දෙයිවල බච්චා මේ දෙයිවල පෝස්ටර් ගාඩ් යනකම් මොකද අරගෙන යනවා සයිකල් කණ්ඩායම. ඒ දකුණු පළාතේ නම්. එතකොට එන සෙනග වලට අපි ඒගොල්ලන්ට මාර්ගය මාක් කරන්න තමයි අපි ගියේ දෙයිවලට. සමහරු කැලණියේ ගියා සමහරු ඒ වගේ හන්දි වලට ගියා ප්‍රධාන ස්ථාන වලට. අපිට හම්බුණා සයිකල් 100ක් 200ක් විතර වගේ කණ්ඩායම් කීපයකට අපිට හම්බෙලා අපි කොහරි මාර්ගය දුන්නා මේ යන්න කියලා. ඒ කියන්නේ ඒ වෙනකොට යම්කිසි ආකාරයකට මුළු පොදු සමාජයෙන් විවිධාකාර උපකාර ලැබෙමින් තිබුණාද පක්ෂයට? නෑ තල්ලි ඇතුළ හම්බෙලා තිබුණේ අපි අතින් තමයි වියදම් කරන්න ඕනේ. ඔව් ඒ සෙනග එකතු වෙමින් හිටියයි කියන්නේ සමාජය. ඒ කියන්නේ මේමයි අගෝස්තු 10 වෙනකොට අපිට සල්ලි කියලා වෙනම account එකක් තිබුණේ නැහැ. අපේ අතේ තියෙන සල්ලි වලින් පෝස්ට් යන්නේ. අපි කොහොමද ගෙවල් වලින් ඉල්ලගෙන මුණාරි කළා තියෙන පත්තර කුල් අරවම කළා. ගත්ත සල්ලි වලින් තමයි අපි ওই පෝස්ට් වලට ඩිමයි පේපරේ තීන්තය ගත්තේ. සල්ලි දෙන කෙනෙක් නෑ කාටවත් කියන්නත් බෑ. මේව දෙයක් කියන එක කාටවත් කියන්නත් බෑ සල්ලි නෑ. ඉතින් අපි කොහොම හරි ගෙවල් වලින් තමයි කීයක් හරි පෝස්ට් ටික ඇඳලා ගැහුවේ කොළඹ වලට. අගෝස්තු 10 රැස්වීමෙන් පස්සේ තමයි සල්ලි එන්න පටන් ගත්තේ. මොකද ඒ රැස්වීම පටන් අරගෙන යනකොට දැන් එතන මිනිස්සුන්ට මේ අමුතු දර්ශනයක් වුණා එදා. මොකද දෙතර වාමාංශික ව්‍යාපාරය ලංකාවෙන් ඈත්ලා තිබුණේ. මිනිස්සු වාමාංශ රට කොඩියක්වත් පෙන්වන්න බැරි තත්ත්වයට තමයි මිනිස්සු පත් වෙලා තිබුණේ. 1970 බලයට පත් වෙන සමගි ජන පෙරමුණ නේද? ඔව් සමගි ජන පෙරමුණත් අර විදියටම මේ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් මේ අලුත් බලවේගයට පහර ගහන්න පටන් ගත්තද?
ඔව්. ඒගොල්ලෝ අර ඡන්දයෙන් වාසිකත්වය දෙන්න අපිට මේ සේවයක් අපිට උදව්වක් කරේ නැහැ. අර විදිහට මේගොල්ලෝ අපිට මඩ ප්‍රචාරය තමයි දුන්නේ. ඔව්. ඔව්. දැන් මම හිතන්නේ දැන් මේක දවසේ හරියට මේ අර මේ හරියට අර වෛද්‍යයක් වගේ තමයි දර්ශනීය උනේ. මොකද බස් වලින් එනවා කොඩි අරගෙන, කෝච් වලින් එනවා කොඩි අරගෙන, සයිකල් වලින් වෙන් යනවා කොඩි අරගෙන. ඉතින් මේ වගේ පොඩි දර්ශනයක් තිබුණා එදා කොළඹ. ඒතර දැන් මිනිස්සුන්ට මොකක් හරි තේරුණ මොකක් හරි මේ මොකක් හරි තියෙන එක තමයි මිනිස්සුන්ට තේරුන්නේ හොඳ ඒක සංඥාවක් බවට පත් වුණා. ඔව්. දැන් ඔදා ඔය එතකොට 10 වෙනිදා උත්සවයේ ප්‍රධාන කතිකය උනේ කවුද? කතිකය උනේ ඩී.ඒ. ගුණසේකර කියලා හිටියා සම්බාණ්ඩ සංගත මණ්ඩලයේ හිටපු මේ වෘත්ති සමිති ලේකම් කෙනෙක්. මට හොඳට මතකයි W.A. ගුණසේකර. එතකොට කතා කරා මේ මහින්ද විජේසේකර කතා කරා. ඊට පස්සේ කතා කරා තව හාමුදුරුවෙක් හිටියා මම හිතන්නේ හාමුදුරුවෝ නම් මොකද්ද මේ ඒ වගේ නම් මතක නම් මම කියන්නම්. ඔව්. ඒ නම ලියලා ඉතින් මම හැබැයි. දැන් එතකොට උපතිස්ස ගමනායක මහතා වගේ අයත් සම්බන්ධ වුණාද? උපතිස්ස ගමනායක සහෝදරයා එතකොට අපි දැනගෙන හිටියේ නැහැ. එයා හවුගෙන පහු කාලෙදී. ඔව් ඊට පස්සේ කොහොමද මේ ඒ කට්ටිය කතා කළා තව සහෝදර කීපදෙනෙක් කතා කරා. අර තුන් දෙනා දැන් ප්‍රසිද්ධ වුණේ. ඩී.ඒ. ගුණසේකරයි මහින්ද විජේසේකරයි. ඊට පස්සේ රෝහන් චෞධරි තමයි අවසාන කතාව තුනේ. ඒ අවසාන කතාවදී රෝහන් චෞධරි කිව්වා පක්ෂයට රටේ ජනතාවට කිව්වා මේවයි අපේ පක්ෂයදී මේ වගේ අපි මේ වගේ දුක් විඳ මේ පක්ෂය හදන්න මේක අපිට පුළුවන් තරම් ජීවිතේ පුළුවන් තරම් අපිට ඉන්න නම් රුපියලෙන් ගන්න සතපාකින් හරි ආදාන කරන්න කියලා එයා ස්ටේජ් එකට ඉඳගෙන අද්දක වේම තිබ්බා. මේ අද්දක තිබ්බාම සෙනගැලේ සල්ලි දෙන්න පටන් ගත්තා. සමහරුන්ට සල්ලි නැහැ ඒගොල්ලෝ ඔර්ලෝසි කරලා දුන්නා. සමහරු කරාබු කරලා දුන්නා. සමහරු මාලා කරලා දුන්නා. රත්තරන් හම්බුණා මෙච්චරක් විතර වගේ මට මතකයි මෙච්චරක් වගේ රත්තරන් ටිකක් අපිට හම්බුණා. ඒ කියන්නේ මිනිස්සුන්ට ලොකු ආකර්ෂණයක් ඇති වුණා අර කතා කීපෙන් පස්සේ. ඒක ලොකු ආකර්ෂණයක් නේ විජේසාද්‍රයාගේ මේ කතාව. රටේ ජනතාව ලොකු ආකර්ෂණයක් කළා තමයි අර හැංගීමෙන් තමයි අර වහල් දුන්නේ. ඔව් දැන් අපි මේ රත්තරන් දුන්නේ හැංගීම. ඉතාලම රසවත් කතා සම්භාරයක් අහන්න තියෙනවා. ඉතින් කාලය අපි සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියේදී අපි වැඩසටහන් කීපයක් අනිවාර්යයෙන්ම කරනවා ඔබත් එක්ක. අපි අද කතා කරේ ඔබ කොහොමද මුලින්ම කිසිම දෙයක් දන්නේ නැතුව පක්ෂයට සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ කොහොමද ඒකේ යම් යම් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්නේ? සහ රෝහණ විජේවීර මහතා ඔබට මුණ ගැහෙන ආකාරය සහ අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කියන නමත් එක්ක කොහොමද මේ සංවිධානය පරිවර්තනයකටපත් දියුණුවටපත් වෙන්නේ? අනෙක් පැත්තෙන් 1970 අගෝස්තු මාසයේ 10 වෙනිදා මේ මහා රැළියත් එක්ක රටේ ජනතාව කොහොමද පක්ෂයට ආකර්ෂණය වෙන්නේ කියන එක. ඉතින් අපි ඊළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා ඔය අගෝස්තු 10 වෙනිදාගෙන් පස්සේ ඉඳලා 1971 වෙනකන් උනේ මොකක්ද කියන එක කතා කරන්න. මම හිතන්නේ ඔබට බොහෝ කරුණු ඇති එතනත් කියන්නට. ඉතින් අපි ඊළඟ වැඩසටහනේදී අනිවාර්යයෙන්ම ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට අවසාන වශයෙන් ඔය සාරාංශයක් විදිහට කිව්වොත් ඔබට ඔබ පටන් ගන්න 1969 ඉඳලා 70 අගෝස්තු වෙනකන් ඔබට ඒ වෙලාවේ ඔබට පෞද්ගලික ඔබේ හිත මොන තරම් දුරට පක්ෂයට බැඳිලා තිබ්බද? ඔබ මොන වගේ තැනකද හිටියේ ඒ වෙනකොට කියන එක කියන්න පුළුවන්ද? ඔව් මම හිතේ දැන් මට අර මුලින් ජීවුන මේකට යන්නේ දැන් මට අර මේක වැඩි දැන් අර මොකද දැන් පක්ෂයක් කියලා තියෙන අපිට වෙනද පක්ෂයක් තිබුණේ නැහනේ. දැන් නමක් තියෙන පක්ෂයක් තියෙනවා. පක්ෂය ඒක තමයි අපිට ලොකු ශක්තියක් වේදේදා. ඊට පස්සේ කොහොම හරි මම ඒ අගෝස්තු මාසෙම මේ අගෝස්තු 10නේ අගෝස්තු මාසේ 20 වෙනිදා එනකොට අධ්‍යාපන කන්දරක් මට ලෑස්ති කරනවා. දැන් ඔබට එකක් මිස් වෙනවානේ. ඔව්. මට මේ ගියේ පාරේ දැක්කේ මේ කන්දරට යන්න බැරිනානේ.
ඒකද මම මේ පාර මේගොල්ලෝ කන්දරට මාව සම්බන්ධ කරා. ඒක තිබුණේ සීදුවේ. ඉතින් ඒකට මම කැලණියට ඇවිල්ලා කැලණියෙන් තමයි මාව කට්ටියක් එක්කන් ගියේ. අවදට මාව එක්කන් ගියා. තව කීප දෙනෙක් හිටියා. අපි එක්කන් ගියා සීදුවට. සීදුවට එක්කන් ගිහලා සීදුනුත් කොහමද අපි පයින් තමයි ගියේ. එතනත් 15ක් වගේ කණ්ඩායමක් හිටියා. ඇවිල්ලා සීදු ස්ටේෂන් වල. අපි 15ක් විතර කණ්ඩායමක් තමයි පයින් අරන් ගියේ අර ගෙදරට. මට සැකක් හිතුණා මෙච්චර මේ පයින් එක පෙරහැරක් වගේ යනවා කියලා. ඒ වගේම හරි රෑ 12ට 11ට ඉතල පොලිසියෙන් පැන්නා. පොලිසියෙන් පැන්නා මට මතකයි මම එතකොට කොහරි ගිහිල්ලා අයිලා තිබුණේ මට හොඳට නිින්ද ගිහලා තිබුණා මේ හාන්සි පුටුවක. මම දැක්ක මට තේරුණා මම නිකන් උඩින් යනවා වගේ. මැස්ස බලනකොට පොලිසියෙන් ගිහින් ඇදලා දානවා එක එක්කෙනාම දානවා අයින් වලට පොලිසියෙන්. පස්සේ අපි අරන් ගියා පොලිස් ස්ටේෂනයට 63 දෙනෙක් හිටියා. ඒ තමයි අපේ අධ්‍යාපන කන්දර පළවෙනි අධ්‍යාපන කන්දර අල්ලපු එකයි. ඊට පස්සේ මොනවද කරේ? සිරගත වෙලා හිටියාද ඊට පස්සේ? එහෙම අල්ලන් ගිහිල්ලා මොකද කරේ? අරන් ගිහලා අපේ එදාරා එතන සීඩියෝ පොලිසියේ රෑ කටුවතට ආගෙන අපේ පස්සේ පහුවෙන්දා ලොරියකින් ට්‍රක් එකක්ද ලොරියකින් හරි මචං පොලිස් ලොරියක් කරේ මා කරේ. ඒක අපි ඔක්කොම දාගෙන අරන් ආවා CID-ට. හතරෙන් තට්ටුවට. හතරෙන් තට්ටුවට ගිහලා ඒක රෑ තිබ්බා එළියනකල්ම හතරෙන් තට්ටුවේ හිටියේ. ඊට පස්සේ උදේ අපෙන් කටුවතට ආගෙන පහුවෙන්දා අප්පු දැම්මා අප්පු අරන් ගියා ආපහු මීගමුවට. මීගමට නම් ගිහිල්ලා අප්පු මීගම රිමාන්ඩ් කරා. රියමු අධිකරණයට දීලා අධිකරණයෙන් අප්පු රිමාන්ඩ් කරා. දවස් 14කට. ඒ තමයි මගේ පළවෙනි අහුවීම සහ මේ හිරගෙදරට මේක. හරි. බොහොම ස්තුතියි. ඔව් බොහොමත්ම ස්තුතියි මන්ත්‍රී පුංචි හේවා මහතා. අද අපේ තේම්ස් ගංගලන්හිදී වැඩසටහනේ මතකවලට අපිත් එක්ක එකතු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සමාජිකයෙක් වෙන මන්ත්‍රී පුංචි හේවා මහතා. එහෙමනම් ඉතින් ඔබට අපි ඊටාම ස්තුතිවන්ත වෙමින් ඒ වගේම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබට වැඩසටහනෙන් සමදිනවා. අයබෝවන්. ඔව් ඉතින් අපි අදට අපේ වැඩසටහන මෙතන නිමා කරනවා. විශේෂම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා අපිට නොදන්නා බොහෝ දේ කියා දෙමින් මන්ත්‍රී පුංචි හේවා මහතා ඔහුගේ අත්දැකීම් බෙදාගත්තාට අද තේම්ස් ගංගලගේ හිඳිමින් වැඩසටහනේ මතක අවදි කළේ මන්ත්‍රී පුංචි හේවා මහතා. එහි පළවෙනි වැඩසටහන තමයි අද ඔහු අපිත් එක්ක සිදු කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් දවසකදී ඔහුගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න. අපි සමග රැඳී සිටින්න. ඒත් එක්කම නැවතත් අපි කියනවා ඔබටත් ඔබ ලෝකේ කොතැනක හිටියත් ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නට අවශ්‍ය නම් ඒවා දේශපාලන සංස්කෘතික හෝ වෙනත් සමාජීය කාරණා වෙන්නට පුළුවන්. අපිව ආමන්ත්‍රණය කරන්න. අපි අපේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් වගේම ඊමේල් ලිපිනයක් මේ වැඩසටහන අවසානයේ ඔබට ඉදිරිපත් කරනවා. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ ඊට වටිනා අදහස් අපට ලියලා තියන්න. ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක රැඳී ඉන්න ඔබට ඊටාම සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා. හමු වෙමු නැවතත් දවසකදී තේම්ස් ගංගලඟ හිඳිමින් මතක අවදි කරන්නට.